හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම මේ අද දවසේ යෝජනාව ඉදිරිපත් කරන්න විශේෂයෙන් මේ යුක්තිය මෙහෙයුම් වැඩසටහන කරන හැමදෙනාටම විශේෂයෙන් ජනාධිපතිවරයාට මේ අදහස ඉදිරිපත් කරනවා. මේ දැන් ඒ යුක්තිය වැඩසටහනෙන් අත්අඩංගුවට ගන්න ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරන ඒ වගේ මත්ද්‍රව්‍ය විකුණන කියන කොටස් දෙකටම අයත් පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට අපිට පුළුවන් රිහැබිලිටේෂන් එහෙම නැත්නම් පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා ඒ අය ඒ තත්ත්වෙ මුදවලා නැවත සමාජගත කරනවා. ඒ වගේම තමයි මේ විකුණන අයටත් ඒ අයට වෘත්තීය පුහුණුවක් ලබා දීලා පුළුවන් නම් ඒ නැවත එනකොට ඒ පරිසරයෙන් ඈත් කරලා ඒ වගේ වැඩසටහන් ටිකක් හරි අමාරු වියදම් සහිත වැඩසටහන් වෙනවා. ඉතින් ඒ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඒ වගේම තමයි ඒලගේ තියෙන ඩීටේල්ස් ඔක්කොම මේ කම්පියුටරයිස් කරලා හැම පොලිස් ඩිවිෂන් එකටම ගන්න පුළුවන් විදියට ඒ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. එතකොට වෙනත් වැරද්දකට හරි ඒ තැනත්තව අත්අඩංගුවට ගත්තාම අර ඩීටේල්ස් ටික ඔක්කොම ඒ අදාළ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ වගේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලේ දියුණු තත්ත්වයක් ඇති කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.